හායි අපි ආදරෙන් පිළිගන්නවා අපේ Hedgehog Travelers YouTube channel එකට. ඉතින් අපි කරපු අලුත්ම වීඩියෝ එකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න තමයි අපි අද ආවේ. ඉතින් මේ ඉන්නේ ශකිල, මම තමයි චේතනී. ඇත්තටම මේ channel එක කරන්නේ මගේ යාළුවෝ කට්ටියක් එකතු වෙලා. අපි කට්ටිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉන්නේ. අපි ඉතින් ඔය long weekends වලට public holidays වගේ දේවල් වලට එළියට ගිහිල්ලා කරන දේවල් තමයි අපි සාමාන්‍ය මේ channel එකේ දාන්නේ. මගේ කලින් වීඩියෝස් තියෙනවා මම ලංකාවේ කරපු ඒවා. ඉතින් අපි ආදරෙන් ආරාධනා කරනවා ඒවත් බලන්න කියලා. දැන් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි කොෆ්ස් හාබර්, ඒ කියන්නේ සිඩ්නි ක්වීන්ස්ලන්ඩ් එස්ටේට් දෙකේ බෝඩර් එකේ තියෙන සිටි එකක්. ඒ කිට්ටුව කරපු එක්ස්ප්ලෝරේෂන් එකක් ගැන. ඊට අමතරව අපි ගියා ගෝල්ඩ් කෝස්ට් වලටත්, ඒ කියන්නේ ක්වීන්ස්ලන්ඩ් වල තියෙන සිටි එකකට. ඒක තමයි මේ වීඩියෝ එක අපිට දැනශයෙන් බලන් තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න කියලා. අපි දැන් අපේ ගමන යන පිටත් වුණා. අපි මේ කොහෙද යන්නේ ශකිල? අපි දැන් සිඩ්නි වලින් පිටත් වෙලා යනවා ඩොරිගෝ වලට. ඒක තමයි අපි මේ දවස් ටිකම ගිහලා නැවතිලා ඉන්නේ. මේ අපිට අගදී හම්බෙච්ච බුෂ් ෆයර්ස් වලින් විනාශ වෙච්ච හරියක්. දිගටම පාර දෙපැත්තෙම තිබ්බා. ඉස්සරහින් යන්නේ අපේ එක යාළුවෙක්ගේ ජීප් එකක්. අපි මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවතුණු තැන අපේ මේ පොඩි ළමයි ටිකට පොඩි සෙල්ලම් බලවගොත් හම්බුණා. ඒකම ඇත්තටම Amazon එකෙන් ඕඩර් කරේ එක. ඊට වඩා සෑහෙන හොඳයි. ඉතින් මේ තමයි අපිත් එක්ක මේ ට්‍රිප් එක යන්න එකතු වෙච්ච අපේ යාළුවෝ ටික. දැන් මේ අපි ඩොරිගෝ වලට කිට්ටු වෙලා ඉන්නේ. ඒක වෙනවා ෆීලිං එකක්. ඒ පාර හරිම ප්‍රසිද්ධයි වෝටර්ෆෝල් වේ කියලා. ඒකේ පාර දිගේ දියඇලි දෙකක් තුනක් හෝ ප්‍රමාණයක් පාර අයිනෙම දෙකක් තියෙනවා. ඊට අමතරව පොඩි වෝක් එකකින් ගිහින් බලන්න පුළුවන් තැන් 3-4ක්ම තියෙනවා. ඇත්තට මේක ලංකාව වගේ. අපි නිකන් එකපාරට හිතුණා අපි ලංකාවේ ඉන්නවා කියලා. ඇත්තටම ඩොරිගෝට ලං වෙනකොට සෑහෙන ලොකු මීදුමක් තිබ්බා. ඔයගොල්ලන්ට ඉස්සරහින් පේන කඳු වල උඩ වගේ කිට්ටුව තමයි ඩොරිගෝ තිබ්බේ. ඩොරිගෝ ටවුන් එක. මේක ටවුන් එකක් කියන්න බෑ නිකම්. විලේජ් එකකුත් නෙමෙයි ටවුන් එකකුත් නෙමෙයි මැද්දේ තියෙන තැන. ඔක තමයි ඩොරිගෝ වල තියෙන අයිකනික් සිම්බල් එක. මේ තියෙන අපි නැවතිච්ච තැන. ඒක නිකම් නිව්සීලන්ඩ් වගේ. ඕස්ට්‍රේලියාව නෙවෙයි, ඒක නිකන් නිව්සීලන්ඩ්. ලංකාවේ නම් නෝරෙලිය වගේ. ඉතින් අපි මෙතන තමයි අපේ ඉතුරු දවස් ටික ගන්නේ. අපිට ඔතෙන්දී ජොයින් වුණා තව ක්වීන්ස්ලන්ඩ් මේ බ්‍රිස්බේන් එකක් යාළුවෝ කට්ටියකුත්. අපි ඔක්කොම
17ක් වගේ හිටියද? 17. ඉතින් මේ ඉන්නේ අපේ ගෑනු ළමයි ටික. අපි මම හිතන්නේ එයාට උයරේවා ටික බෑග් කරලා. අපි හරි ලස්සන තැනක නැවතිලා ඉඳියේ. මේක තමයි කොහොමද ගෑනු ළමයි ඇති කරගත්තු වර්ක්ෂොප්. මංතනය ගෙදර තියෙන මේන් බෙඩ්රූම් එක ඩයිනින් ඒරියා එකක් වගේ මෙතන තියෙන පොඩි ලිවිං ඒරියා එකක් මේ තියෙන ගෑනු ළමයින්ගේ හොල්මන් කාමරේ bedrooms 4ක් තිබ්බ නේද? ඔව් 4ක්. ඔය යන මේන් රෝඩ් එකෙන් අපි ඉන්න තැන ඉඳන් මීටර 200න් වගේ තව ලස්සන දියැලක් තිබ්බා. දැන් අපි කට්ටියත් එක්ක පිටත් වුණා ඒ දියැල්ල බලන්න යන්න. හැමෝම මං ආවේ නැහැ. හරිම ලස්සන දියැලක්. බලන්නකෝ ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා. ඕකේ නම තිබ්බේ ඩංගා ෆෝල්ස්. මං හිතන්නේ ඒක හරි කියන විදිහ. එක එක විදිහට කියනවා ඇති. යන මං ඕස්ට්‍රේලියාවේ දැකපු මං හිතන්නේ වතුර ගොඩක්ම තියෙන දියැලක්. ඔව් මෙහි වතුර තියෙන දියැලි හරිම අඩුයි. හරිම සැටිස්ෆයිඩ් වීඩියෝ එකක් ඒක. ඔයාලට දකුණු පැත්තේ කෙරවලින් පේනවා ඒක අතහැරලා දාපු ස්ටේෂන් එකක්. සෑහෙන පරණ ට්‍රේන්ස් වගේක් එතන තිබ්බා. ඔයාලට ඔය පේන්නේ අපි නැවතිලා ඉඳපු ගෙදර. කට්ටිය ඊළඟ දවසේ උදේ ගෝල්ඩ් කෝස්ට් යන ලෑස්ති වෙනවා නේද?
ජීවත් වුණා. මේ පාර ඇත්තටම සෑහෙන වංගු තියෙන පාරක්. ඒ වගේම පාරේ කන්ඩිෂන් එකත් එච්චරම හොඳ නැහැ. ඒකට ස්පීඩ් ලිමිට් එක 100ක්. හරිම අමාරුයි ඒ ගන්නට යන්න. ඔන්න දැන් අපිට අපේ පළවෙනි බින්ගේ හම්බුණා. අපි දැන් මේ යන්නේ ගෝල් කෝස්ට් වලට. දැන් අපි ඔය ගෝල් කෝස්ට් වලට ඇවිල්ලා තියෙන අතර අපි බීච් එක පිටුවට යන ගමන් ඉන්නේ. ගෝල්ඩ් කෝස්ට් කියන්නේ සංචාරක ආකර්ෂණය ගොඩාක් දෙනාගත්තු තැන. එතන නිව් සවුත් වේල්ස් වගේ නෙමෙයි මම හිතන්නේ ක්වීන්ස්ලන්ඩ් වල තියෙනවා ප්‍රධාන සිටිස් දෙක තුනක්ම. ගෝල්ඩ් කෝස්ට්, බ්‍රිස්බේන්, ඊට අමතරව තව කේන්ස් එහෙමත් ඒවත් ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි ගෝල්ඩ් කෝස්ට් යන්නේ බොහෝ දුරට ටුවරිසම් පැත්තෙන්. ඔයගොල්ලන්ට ඔය පේන්නේ නිකන් ඇම්ෆිබියස් වෙහිකල් එකක් වගේ එකක්. මම හිතන්නේ ඒක වතුරෙත් යන්න පුළුවන්. මෙතනින් එහා පැත්තට තමයි ගෝල්ඩ් කෝස්ට් වල ප්‍රසිද්ධ බිල්ඩින්ස් ගොඩාක් තියෙන ඒ බීච් එක තියෙන්නේ. ඔන්න දැන් අපි නිව් සවුත් වේල්ස් ක්වීන්ස්ලන්ඩ් බෝඩර් එකට ආවා. මේක ඇත්තටම තියෙන ටවුන් එකක් නැත්තේ නේද? පොඩි රවුන්ඩ් අබවුට් එකක් වගේ තැනක. ඊට පස්සේ ඔය තියෙන බීච් එක ගෝල්ඩ් කෝස්ට් වල. අපි ඉතින් බැලුවා මේ චූටි කඩවල් වල මොනවද තියෙන්නේ කියලා. ගෑනු ළමයි හරිම ආසයිනේ වගේ දේවල් වලට. දැන් කට්ටියත් එක්ක ගියා මොනවද ගන්න තියෙන්නේ කන්න තියෙන්නේ කියලා බලන්න. අපිට හිතුණා අයිස්ක්‍රීම් එකක් කන්න. අපි දැන් මේ යනවා අයිස්ක්‍රීම් හොයාගෙන. ප්‍රසිද්ධ තැනක් හම්බුණා අයිස්ක්‍රීම් කන්න. ඊට එහා පැත්තටම ලස්සනම තැන තිබ්බ ඊට එහා පැත්තේ ලස්සන සුවිනියර් ෂොප් එකක් තිබ්බා. බලා ගන්න පුළුවන් කට්ටියගේ අත්වල දැන්ටත් තියෙන එක එක ටෝයිස්. මේ කපල් එකට අලුතෙන් ළමයි දෙන්නෙක් හම්බුණා. ඔය ඊට පස්සේ දවස අපි යනවා රේන් ෆොරස්ට් එකක් බලන්න. ගත්තන අපි නැවතිලා ඉඳපු තැනම වගේ තමයි තිබ්බේ කිලෝමීටර් කීපයක් එහෙයින්. මේක ඩොරිගෝ නැෂනල් පාක් එක නැතන ඉන්ෆොරස්ට් එකේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක. ඔය සත්තු මං හිතන විදිහට ඇත්තම සත්තු එයාලව අර පුරවල හදලා තියෙන්නේ. එයාට නම් බය හිතුණා. ඒත් අමාරුවෙන් හරි වීඩියෝ එකක් ගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ ඉඳා. බලන්නකො මෙයාගේ ලස්සන.
ඇත්තටම ඔබේ අනිත් තැන්වල දකින්නට ඩී සත්තු හරිම වර්ණවත්. මේ එතන මෙහා අපිට තිබ්බ ස්කයි වෝක් එකක් කියලා. හරිම පොඩි දුරක් තිබ්බ එතන ඉඳන්. එතන ඇත්තටම හරිම ලස්සන view එකක් තිබ්බේ. සිංහරාජ වගේ නේද? ඔව් අපි යනවා ඇතුලේ තියෙන දියැලක් බලන්න. ඇත්තටම සිඩ්නි වලටත් වඩා ගහකොළ වල ලොකු වෙනසක් තියෙනවා. හරිම ලස්සනයි මේ කොළ පාට. බලන්න යන ඕවර්ෆෝල් එක. ඉස්සරහට අකුරන්න තෙයි. තියෙන්නේ ක්‍රිස්ටල්ස් වෝටර්ෆෝල් නේ. ඉස්සර ෂවර් වෝටර්ෆෝල් එක. අපිට පුළුවන් ඒක පිටිපස්සට ඇවිදගෙන යන්න. කට්ටිය ඉතින් ඔතන එක ෆොටෝස් ගත්තා. ලස්සන බ්‍රිජ් එකක් තියෙන එතනින්. අපි දැකපු ලස්සනම රේන් ෆොරෙස්ට් එකක්. වගේම දියැලක්.
අපි රේන් ෆොරස්ට් එක බලලා ඉවර කළා. පටන් ගත්තා කොෆ්ස් හාබර් වලට යන්න. අපි මුලින්ම ආවේ හි තියෙන ප්‍රසිද්ධ ජැටි එකට. ඇත්තටම මෙතනදී අපේ ගයිඩ් නෝන අපිත් එක්ක පොඩ්ඩක් තරහත් වුණා. ඇත්තටම මතක් කරන්න ඕනේ තිල්නිව. තිල්නි ගොඩාක් උදව් කළා අපිට මේ ට්‍රිප් එකට. එයා ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් වල. ඒවගේම රශ්මිනුයි යාගේ වයිෆ් ඒගොල්ලෝ හින්ද තමා මේක සාර්ථක කරගන්න හම්බුනේ අපිට. දැන් තමා කට්ටිය යන්නේ පොඩි මිෂන් එකකට. අපි යනවා පොඩි බීච් රයිඩ් එකක් කරන්න. මෙතනින් එහාට ටික නම් අපිට වැඩි කතා කරන්න ඕනේ නේ ගන්න. මීන ඇතන කැලෑශ්‍යයෝ. ඒගොල්ලෝ කාටවත් අයිති අය නෙමෙයි. ඒගොල්ලෝ කැලේ ඔහේ ඉන්නවා ඉතින්. මෙතන ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේක බීච් එකට යන්න කලින් හම්බෙන තැනක්. ස්ටේෂන් ක්‍රීක් කියලා කැම්ප් ග්‍රවුන්ඩ් එකක් එක්ක තියෙන ටිකක් ලොකු ක්‍රීක් එකක්. ඇත්තට මේකේ වතුර එහෙම හරිම පැහැදිලි. අපි නානවද කියලත් කතා වුණා. ඒ වුණාට පරක් වෙන හින්දා ඒ අදහස අත්හැරගත්තා. මෙතන ඉන්න ඉතින් කට්ටිය ඔක්කොම බලන්නකො අපේ කී දෙනෙක් ඉන්නවද කියලා. අපිට ළඟින් පේන ක්‍රීක් එක, දුරින් පේන බීච් එක. දැන් කොහොම හරි ඔය ඩ්‍රයිව් එක යන්න බීච් එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද්ද මේ බීච් එක ශකිල? ඒක ඇත්තටම කැම්ප් ග්‍රවුන්ඩ් එකකට යන බීච් එකක්. කැම්ප් ග්‍රවුන්ඩ් එකේ නම පෙබ්ලි බීච් කැම්ප් ග්‍රවුන්ඩ්.
ඕක ඇත්තනම අපිට ඒ සම්පූර්ණ දුරම යන්න බැහැ බුකින් එකක් වගේ නැතුව අපි ඉතින් යන්න පුළුවන් දුර ගිහිල්ලා හරවගෙන ආවා. මෙතනින් නම් බලන්නකෝ අපේ යාළුවෝ ටික කොහොමද එන්ජොයි කළේ කියලා. එතනින් තමයි බීච් එක පටන් ගන්න. එතන පටන් ගන්න විදිහට අපි හිතුවේ හරිම සොෆ්ට් ඇති කියලා. ඒත් එහාට යද්දි එහෙම නැහැ. බීච් එක හරිම හાર્ඩ් ඩ්‍රයිව් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඔය වාහනේ ඉන්නේ රුසිරු. ඊළඟට දෙවෙනියට එන සුදු පාට එක 120 ප්‍රාඩෝ එකක්. ඒක සඳුන්. එයා මෙල්බන් ඉඳන් ආවේ. තුන්වෙනි එක දිලිත් පැජරෝ එකේ. ඊට පස්සේ එන්නේ නෙත්මගේ වාහනේ 90 සීරීස් ප්‍රාඩෝ එකක්. ඇත්තට උනත් ප්‍රාඩෝ ජෙනරේෂන් 3ක් තිබ්බා. අපිත් එක්ක තව රශ්මින්ගේ එක්ස්ට්‍රේල් එකක් ආවා. ඒක දාන්න try කළේ නැහැ ඉතින්. බලන්න දැන් මොකද වෙන්නේ කියලා. ඩ්‍රැග් රේස් එකක් කියලා. මමයි සඳුනුයි තමයි හැබැයි අන්තිමට ආවේ. දිනුවේ රුසිරු. වාහන ටික ඔක්කොම තර
එතන මම හිතන්නේ හොඳ මාතලෙක් ගන්න නැති නෙත්ම. දැන් කොහොම හරි ඔක්කොම වැඩ ටික ඉවර කරලා කට්ටිය යන්න පිටත් වුණා අපෝ. මෙයා තමයි අපි අපේ දෙවෙනි දවසේ ඉවර කළේ. තව වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ දැන් අපි ඔයාලට ටික ඉවර කරලා එහෙම ගිහිල්ලා ඊළඟ දවස් උදේ යන්න පිටත් වුණා ගෙදර. යද්දී අපිට මගදී හම්බුණා මේ තැන. එතන අපි දවල් වෙලා රස්නේ නාන තැන කොහෙ හිටියේ. මේක ඒකට හොඳටම ගැලපෙනවා. දැන් නානතෙන් කීපයක්ම තිබ්බා. දැන් විශේෂත්වය තමයි සම්පූර්ණ ගලක්. ඒ කියන්නේ එතන යට වැලිවත් මුකුත් නෙමෙයි තියෙන්නේ. ඔක්කොම ගල් නිකන් කොන්ක්‍රීට් එකක් වගේ. හරිම ක්ලීන්. වෙනස තියෙන ලංකාවේ වගේ නෙමෙයි මේ තැන් හරිම පිරිසිදු. කවුරුත් ඇවිල්ලා ඒවා චරා කරන්න යන්නේ නැහැ. බලෝ අපි කොහොම තැනක දින්නේ කියලා. පැත්ත පලාතම කැලේ ඉතින්.
ඒකත් හරිම ලස්සනයි වතුරත් තිබ්බ හොඳට කොහොමනත් අපි ආවේ සාමාන්‍යයෙන් හැමෝම එන පාරක නෙමෙයි. අපි ආවේ ඉන්ලෑන්ඩ් එකකින්. කියන්නේ නිව්කාසල් බීච් පැත්තේ යන්න නැතුව මොකද ඒ දවස්වල ට්‍රැෆික් වෙන්න පුළුවන් හින්දා අපි ආවා ඉන්ලෑන්ඩ් එකකින්. ඔය ඉන්නේ අපි කට්ටිය අන්තිමට.